අයිබෝවන් සිංහල ලග්නයෙන් උපන් ඔබගේ 2026 වසරේ වර්ෂ පලාපල විස්තරය මේ සිංහල ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි කුජ සිකුරු බුධ සමග යෝගව පස්වැන්නේද කේතු ලග්නයේද රාහු හත්වැන්නේද ශනි අටවැන්නේද සඳු 10 වැන්නේද ගුරු 11 වැන්නේද ගෝචර වෙමින් ආරම්භ වෙන මේම වර්ෂය ඔබට වෙනදාට වඩා නිහඬව කල්පනා කිරීමට කරුණු යෙදෙන්න ඉඩ තියෙනවා. කරන කටයුතු වල එළිය අඩුගතුයි ඔබට දැනෙන්න පුළුවන්. අස්වාහ গুপ্ত දෝෂ බලපෑම වැඩි කාලයක්. ඒවා වැඩියෙන් ඔබට දැනෙනවා නම් සුව නිින්දක් පවා නොලැබීමට ඉඩ තියෙන කාලයක්. කෙසේ වුවත් ඉදිරි ගමන සැලසුම් සාගත වෙනදාට වඩා පිළිවෙලින් කරගෙන ගියොත් ඔබට මේ වර්ෂයේ බාධා අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. බාධා මැද ධනලාභ ලැබීමට ඔබට හොඳ අවස්ථාවල් ඇති වෙන වසරක්. පවුලේ ස්ත්‍රී අය වැඩිපුර අපල ගෙවන කාලයක් විදිහට පෙන්වන්න පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විදේශගත වීම වගේ දේවල් බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ සුබ ඵල උදා වෙනවා. නිතර වෙනස් වෙන චංචල මිත්‍ර සම්බන්ධතා පවතින කාලයක්. අනුන් වෙනුවෙන් යෙදෙන ගමන් බිමන් වැඩි වෙනවා. විවාහ සහකරු සහකාරිය සමග අවබෝධයෙන් කටයුතු කළ යුතු සිටිය යුතු කාලයක් විදිහට මෙම කාලය පෙන්වා දෙන්න පුළුවන්. රැකියාව තුළදී මනස චංචල නොවි දරාගෙන කටයුතු කිරීම වඩා වැදගත් වෙනවා. උසස් අය නිතර හමු වීමට සිදුවෙන කාලයක්. විශේෂයෙන් වසරේ මුල් භාගය කරන කටයුතු දෙවරක් සොයා බලා සිතා බලා කිරීමෙන් බොහෝ බාධක ඔබට අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. රෝග ලෙස ඔබට මේ වසරේදී උෂ්ණ රෝග, දැවිලි රෝග, අස්ථි දෝෂ, ජීර්ණ පද්ධතිය ආශ්‍රිත දෝෂ කියන දේවල් වලින් රෝග වලින් පරිස්සම් වටිනවා. ඉහත කරුණු තුල ඔබට යහපත් දේ ලෙස විශේෂයෙන් කැපී පෙනෙන්නේ යාන වාහන ලැබීම්, නිශ්චල චංචල දීපල ලාභ, ගමන් පහසුව, ඒ වගේ දේවල් යහපත් කරුණු විදියට පෙන්වා දෙන්න පුළුවන්.